සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්න යාළුවනේ. අල හැමෝම අදත් මගේ channel එකට. ඉතින් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයා අනිවාර්යයෙන්ම වෙනස් කරගන්න ඕන ඔයාගේ TikTok එකේ තියෙන privacy settings මොනවද කියලා. අපි එහෙනම් වීඩියෝ එකට යන්න කලින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. ඔයා යන්න මේ විදිහට වගේ TikTok app එකට ඊට පස්සේ මෙන්න මේ දකුණු පැත්තේ පහළින් තියෙන ප්‍රොෆයිල් කියන එකට යන්න. ඊට පස්සේ මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන මෙන්න මේ ඉරිතුන උඩ ටච් කරන්න. හරි ඒත් එක්කම ඔයාලට කියන්න ඕන ඔයා සෑහෙන දවසකින් ඔයාගේ TikTok app එක අප්ඩේට් කරලා නැත්නම් මතක ඇතුව Play Store එකට ගිහිල්ලා TikTok කියලා ටයිප් කරලා TikTok app එක හොයාගෙන අප්ඩේට් කියලා තියෙනවා නම් ඒ අප්ඩේට් කියන එක දීලි ඉවර වෙලා මුලින්ම ඔයා TikTok app එක අප්ඩේට් කරගෙන ඉන්න. මොකද කාලෙන් කාලෙට ඕනම app එක settings වෙනස් වෙනවා, settings අලුත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අප්ඩේට් කරගෙන ඉන්න. අප්ඩේට් කරගත්තට පස්සේ මේ විදිහට එන්නේ. මේ විදිහට ඇවිල්ලා දැන් මෙතනින් ඔයා ටච් කරගන්න මේ setting and privacy කියන එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් privacy කියලා තියෙනවා. මෙන්න මේ padlock එකක් තියෙන එක මේක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මුලින්ම මෙතනින් බලා ගන්න පුළුවන් private account කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ විදිහට මේ ටික් එක on කළොත් එහෙම මේ විදිහට ඔන්න දැන් on වුණා. මේ විදිහට ඔයා මේ ටික් එක on කරගත්තොත් ඔයාගේ වීඩියෝස් බලන්න පුළුවන්නේ ඔයාට කවුරු හරි TikTok එකට follow request එකක් එවලා ඒක ඔයා accept කරොත් විතරයි ඒ එවපු අයට මේ වීඩියෝස් බලන්න පුළුවන්. හැමෝටම ඔයාගේ TikTok වීඩියෝ බලන්න බෑ. ඉතින් මේ ටික එක මේ විදිහට ඕෆ් කරගත්තොත් මේ ස්විච් කියන එක දෙනවා. ඒ විදිහට ඕෆ් කරගත්තොත් ඔයාගේ TikTok වීඩියෝ ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය නම් මෙන්න මේ private account කියන එක on කරගෙන ඔයාගේ වීඩියෝස් ඔයාගේ friends වලට ඔයාගේ TikTok එකේ ඉන්න friends වලට විතරක් බලන්න පුළුවන් විදිහට settings හදාගන්න පුළුවන්. ඒක තමයි යාළුවනේ පළවෙනි එක. ඊට පස්සේ අපි බලමු පහලින් තියෙන එක activity status කියලා තියෙනවා. මෙන්න මේක මම ටච් කරනවා මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් public කියලා තියෙනවා, friends කියලා තියෙනවා, no one කියලා තියෙනවා. මේකෙන් කියන්නේ යාළුවනේ ඔයා TikTok ඉන්නවා කියලා දැනගන්න ඕන කවුද කියලා. ඒ කියන්නේ යාළුවනේ ඔයා TikTok online ආවට පස්සේ ඔයාව online ඉන්නවා කියලා කාටද පෙන්වන්න ඕන. එහෙම නැත්නම් කිසිම කෙනෙකුට පෙන්වන්න ඕනේ නැද්ද කියන එක තමයි මෙතනින් මේ අහලා තියෙන්නේ. මෙතෙන්දී ඔයාට මෙන්න මේ friends කියන තැන මේ විදිහට ටික් එක දුන්නොත් එහෙම ඔයාගේ TikTok එකේ ඉන්න followers ලට විතරයි ඔයා online ඉන්නවා කියලා පෙන්වන්නේ. එහෙම නැත්නම් ඔයාට හිතෙනවා නම් කාටවත් මාව online ඉන්නවා කියලා පෙන්වන්න ඕනේ නැහැ කියලා මෙන්න මේ no one කියන එක ටික් කරගන්න. මේක ටික් කරගත්තට පස්සේ ඔයා TikTok එකේ කොච්චර online හිටියත් කාටවත් පේන්නේ නැහැ ඔයා online ඉන්නවා කියලා. මම හිතනවා ඒ settings එක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි අපි අනිත් settings වලට යමු මේ විදිහට. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා comments කියලා. මේක ටච් කරගන්න. මේක ටච් කරාට පස්සේ උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් allow comments from කියලා තියෙනවා. මේක මෙතන ටච් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ TikTok වීඩියෝස් වලට කමෙන්ට් කරන්න පුළුවන් කාටද කියලා. මේ උඩින්ම තියෙන everyone කියලා කියන්නේ ඔයාගේ TikTok වීඩියෝස් වලට ඕනම කෙනෙකුට කමෙන්ට් කරන්න පුළුවන්. පහලින් තියෙනවා friends කියලා. ඒ කියන්නේ ඔයා තෝරාගත්ත friends පිරිසකටත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ TikTok එකේ ඉන්න friends ලාට විතරක් මෙතනින් මේ ටික් එක දාගත්තොත් කමෙන්ට් කරන්න පුළුවන් ඔයා දාන TikTok වීඩියෝ වලට. මම මෙතනින් මේ everyone කියලා දාලා තියෙන කියන්නේ ඕනම කෙනෙකුට මගේ TikTok වීඩියෝ වලට කමෙන්ට්ස් දාන්න පුළුවන් විදිහට තමයි මම මෙතන හදලා තියෙන්නේ. හරි අපි ඊළඟ settings එකට යමු. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ අවශ්‍යම settings ටිකක් තමයි යාළුවනේ අද ඔයාලට කියලා දෙන්නේ. ඊට පස්සේ යාළුවනේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා downloads කියලා. මෙන්න මේක ටච් කරගන්න. මෙතනින් මේක දැන් on වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යාළුවනේ ඔයාගේ TikTok එකේ තියෙන වීඩියෝස් ඕනම කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට තමයි දැන් මෙතනින් මේ ටික් එක on වෙලා තියෙන්නේ. මම මේක ඉතින් මේ විදිහට ඕෆ් කරලා පෙන්නන්නම්. හරි. මේ විදිහට ඕෆ් කරාට පස්සේ ඔයාගේ TikTok එකේ තියෙන වීඩියෝස් කාටවත්ම ඩවුන්ලෝඩ් කරලා වෙන ඒවට
අප්ලෝඩ් කරන්නවත් කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් ওই විදිහට තමයි TikTok එකේ තියෙන වීඩියෝස් කාටවත් ඩවුන්ලෝඩ් කරන්න බැරි විදිහට සෙටින්ග්ස් හදාගන්නේ. ඔයාලට මේක අවශ්‍ය නැත්නම් මේකට ආයෙත් ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔන් කරගන්න. එතකොට ඔයාගේ TikTok වීඩියෝ ඕන කෙනෙකුට ඩවුන්ලෝඩ් කරලා මොනවා හරි ඕනම සමාජ ජාලයක ෂෙයා කරන්න පුළුවන්. හරි. අපි දැන් අනිත් එකට බලමු. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් follow list කියලා තියෙනවා. මේක ටච් කරගන්න. මේකෙන් අදහස් කරන්න යාළුවනේ ඔයාව follow කරලා තියෙන අය. ඒ කියන්නේ ඔයාගේ TikTok account එකේ ඉන්න followsලා කාටද බලන්න පුළුවන් කියලා. මෙතන පහළින් තියෙනවා only you කියලා. ඒ කියන්නේ ඔයාට විතරයි ඔයාගේ TikTok එකේ ඉන්න followsලා ගන්න පෙන්වන්නේ. followsලා කොච්චරක් ඉන්නවද? මොන වගේ followsලාද ඉන්නේ කියලා පෙන්වන්නේ ඔයාට විතරයි. මෙන්න මේ only you කියන එක දාගත්තොත් මේ විදිහට ටික් එක මෙතනින් දාගත්තොත්. එහෙම නැත්නම් මේ everyone කියන එක මේ විදිහට ටික් එක දාගත්තොත් එහෙම ඔයාගේ TikTok එකේ ඉන්න followsලා කවුද ඉන්නේ කොච්චර ඉන්නවද කියලා ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඉතින් මේ settings එක ඔයාට ඕන විදිහට මෙතනින් වෙනස් කරගන්න. අපි ඊළඟ එකට යමු. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා like videos කියලා. මේකෙන් අදහස් කරන්න යාළුවනේ ඔයා like කරන videos, ඔයා කැමති වීඩියෝ වලට ඔයා like කරනවා. ඒ ඔයා like කරපු videos අනිත් අයට පේන විදිහටත් පේන්නේ නැති විදිහටත් settings හදාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වීඩියෝ එකට ගිහිල්ලා ඔයා වීඩියෝ එක බලලා ඔයා එකට කැමති නම් අනිවාර්යෙන්ම ඔයා like කරනවා. ඒ like කරන එක, ඒ like කරන videos අනිත් අයට පේන්නේ නැති විදිහට settings හදාන්න පුළුවන්. මෙන්න මෙහෙම. මෙන්න මේ like videos කියන දන ටච් කරනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් මෙතන මේ everyone කියලා තියෙන පල්ලෙහෙන් තියෙනවා only you කියලා. ඒ කියන්නේ මම මෙතන මේ only you කියලා තියෙන්නේ මම කැමති මම like කරන වීඩියෝ කාටවත් පේන්නේ නැහැ. ඒ කියන්නේ මම like කරලා තියෙනවා කියලා කාටවත් පේන්නේ නැහැ. ඒක පෙන්වන්නේ මට විතරයි. මං කාගේ හරි වීඩියෝ එකක් බලලා like කරලා තිබ්බනම් ඒක පෙන්වන්නේ මට විතරයි. වෙන කාටවත් ඒක පෙන්වන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ everyone කියන එක තන මේ විදිහට ටික් එක දාගන්න. මේ විදිහට ටික් එක දාගත්තොත් ඔයා බලලා like කරන වීඩියෝ වෙන ඕනම කෙනෙකුට ඔයත් මේකට like කරලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ settings හදාගන්නේ. හරි. ඉතින් අද මට ඔයාලට කියලා දෙන්න ඕන මූලික privacy settings කීපයක් ගැන තමයි ඔයාලට ගොඩක්ම වැදගත් වෙන settings කීපයක් ගැන. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද අපි TikTok ඉන්නෝ නම් අනිවාර්යයෙන්ම මේ privacy settings අපිට ඕන විදිහට වෙනස් කරගන්න ඕන. ඉතින් වීඩියෝ ඔයාලට වැදගත් කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා. අපි එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.